හරිද යාළුවනේ ඔයාලට සුබ දවසක් කියලා මුලින්ම පටන් ගන්නවා. අද අපි ඉතින් හදන්න යන්නේ ගිනි පෙට්ටියකින් චීන පටස් එකක්. ඔයාලා thumbnail එකේ දකින්න ඇති යාළුවනේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි යාළුවනේ මේ වගේ අඬුවක් වගේ එකක් මුලින්ම අරගෙන මෙහෙම කූරු තියෙන වෙඩි බෙහෙත් ටික සේරම කොලයකට දාගන්න මෙහෙම. එක චීන පටස් එකට කූරු 10ක් වගේ දැම්ම නම් ඇති. ඊට වැඩි වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි යාළුවනේ අපි දැන් මෙහෙම දාතු වෙඩි බෙහෙත් ටික මෙහෙම එක ගොඩකට කරලා මෙහෙම සේරම ටික කුඩු කරගන්න මෙහෙම මිටියක් වගේ ඉන්නේ අඬුවෙන් උනත් පුළුවන් හොඳට කුඩු කරගන්න නිකන් පිටි වගේ වෙනකම් යාළුවනේ මෙහෙම හොඳට කුඩු කරලා ඒකේ තියෙන කුඩු ගන්න හොඳ දාගන්න. ඊට පස්සේ යාළුවනේ මෙහෙම ගිනි පෙට්ටියේ තියෙන මේ පැත්තේ කුඩු ටික සූරලා මෙහෙම මේකට දාගන්න. අලුත් ගිනි පෙට්ටියක් වගේ නම් මේකේ ටක් ගාලා කුඩු ටික එනවා. පරණෙක් වගේ නම් ඒක හොඳට එන්නේ නැහැ. මම නම් ගත්තේ අලුත්ම ගිනි පෙට්ටියක්. ඊට පස්සේ යාළුවනේ මේ ටික මේ දෙක හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳට කලවම් කරගන්න. මේ දෙකම එකට මික්ස් වෙනකම් වගේ. ඊට පස්සේ ටික මෙහෙම එකතු කරගන්න. ගොඩකට හැලෙන්නේ නැති වෙන පරිස්සමට. එකතු කරගෙන මේ වගේ පොඩි ගල් කෑල් චුට්ටි ගල් කෑල්ලක් අරගෙන මේක මැදින් උහුම තියාගන්න. තියාගෙන මේක එහෙම උතා ගන්න යාළුවනේ. හරි යාළුවනේ අපේ චීන පටස් එක නම් හරි යාළුවනේ. දැන් අපි මේක වැඩ කරන්න හැටි බලමු. හලෝ ගයිස් ඉතින් මම වෙල්ට ආව චීන පටස් එක අරගෙන බලමු අපි හදපු චීන පටස් එක වැඩ ගන්න කොහොමද කියලා. හරි යාළුවනේ අපේ පළවෙනි චීන පටස් එක නම් වැඩ කරා. මම දෙවෙනි චීන පටස් එකත් ගහලා බලන්න යන්නේ වැඩ කරයිද කියලා ඒක පළවෙනි පාර අසාර්ථක වුණා. දෙවෙනි පාර ගහලා බලමු. පාරත් වැදුන්නේ නැහැ යාළුවනේ. ඒක වදින්නේ නැහැ යාළුවනේ. බලමු. හරිද යාළුවනේ අපේ චීන පටස් දෙකම වැඩ කරා යාළුවනේ. ඔයාලා එහෙනම් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න ඔයාලා ඒවත් වැඩ කරාද කියලා යාළුවනේ. එහෙනම් සුබ දවසක්. ජය වේවා.